ටිප් එක පාන්දරින් පඳුරද්දා දෙවුන් දොරින් සුන්දර පාත රති කොහොම කස්තුරි වම්මා මම හිතන්නේ දේශපාලඥයෙක්ද? ඔව් මේ පාර ප්‍රාදේශ සභාවට ධාරානිපාත සංවර්ධන පක්ෂයෙන් මමත් ඉල්ලුම් කරනවා අයියේ. අනේක යන්න මාත්තු යන්න ඈ කන්දත් නෑ බොන්නත් නෑ ඈ ලෙඩක් දුකක් අසනීපයක් විචලාට බොන්න අරක් ගුටියක් තියනවද? තියනවා ගණන් ඈ වේදනාව කතා කරන්නේ මේක කාලා තියන්නේ නාන වේදනාව කතා කරන්නේ නැගින්න අයියේ ඔය කන බොන ප්‍රශ්න වල විසඳුම් දෙන්න තමා මම මේ පර ප්‍රාදේශ සභාවට ඉල්ලන්නේ. එහෙම දිනලා විසඳුම් දෙනකන් මම ඔබතුමාට తాවකාලික විසඳුමක් ලබා දෙන්නම් දැන්. වෙන රස්සය අයියේ මේ සල්ලි තියාගෙන ගන්න භාගයක්. දුක දැල්ත රත්තරන් තවුන අදුනක් දිනවා දැන් මට කටට දැන් දැන් මේ අදාළ දවසේ මම ඔබතුමාට දැනුවත් කරන්න අනිවාර්යෙන්ම. අනිවාර්ය කියනවනේ. කියනවා අනිවාර්යෙන්ම. එහෙනම් ජය වේවා. එහෙනම් ජය වේවා. දවිලිස්සු දුක දැල්න අදුනක් තියෙන රත්තරන් මිනිස්සෙක් ආදරේ ගොවි මහත්තයෝ අනේ මහත්තයෝ මම බැලුවා මොකෝ පරක්කු කියලා. මහත්තයෝ දාගන්න. වඳුර 12යි, රිලව් 8 දෙනයි, ඉට්ටෑව දෙන්නයි, මූ 4 දෙනයි. එතකොට මහත්තයෝ මදුරුව 12යි. 13යි මහත්තයෝ. තව මහත්තයෝ පොළඟයි. පොළඟයි? ඔව් ඔය මහත්තයෝ පාගන් ඉන්න පොල් පිට තියෙන්නේ. ඔව් ඕක අස්සටනේ දැන් රින්ගුවේ. මහත්තයෝ ඔය පළු ගහ පැත්තට දුවන්න එපා. උතන තනි අලියා හිටියා. මහත්තයෝ කවුද ඔබතුමන්ලා? මහත්මයා අපේ ධාරානිපාත සංවර්ධන පක්ෂයෙන් මේ පාර ප්‍රාදේශ සභාවට මමත් තරගව දිනවා. කතා කරන්න එපා මහත්තයෝ. දේශපාලනය ගැන නම් අපේ කිසිම උනන්දුවක් නැහැ. අපි කිසිම කෙනෙකුට ඡන්දෙ දෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට නැහැ.